වෙල්කම් ගයිස් ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ වගේ subscribe button එකක් කොහොමද ඔයාගේ channel එකකට හදාගන්නේ ඔයාගේ videos වලට මේක කොහොමද add කරගන්නේ කියලා අපි බලමු. ඉතින් මුලින්ම Google එකට එන්න. Google එකට ඇවිල්ලා search කරගන්න ඕනේ profounder.com කියලා. ඒක search කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් පෙනෙනවා. මේ වගේ ෆස්ට් වෙබ්සයිට් එකක් පෙනෙනවා. ඉතින් මේකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා මෙතන YouTube කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන subscribe animation කියන එක ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ වගේ වෙබ්සයිට් එකක් පෙනෙනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙනෙනවා. ඉතින් මේකේ මෙතන pro එකක් තියෙනවා, free එකක් තියෙනවා. ඉතින් ඔයා මෙතනින් free එකට ෆිල්ටර් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙන හැම එකක්ම කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඔයාට ඕන එක මේක කියලා. එහෙමත් නැත්නම් මේක, එහෙම නැත්නම් මේක. අපි හිතමු මේක කියලා. එතකොට මේක ක්ලික් කරා. ක්ලික් කරලා මෙතන create යන්න. create ගිහිල්ලා ඔයා මෙතනට අප්ලෝඩ් කරගන්න ඕනේ ඔයාගේ තියෙන මොකක් හරි logo එකක්. මම දැන්ට මේ logo add කරගන්න. ඉතින් මේකට ඊට පස්සේ ඔයා දාන්න ඕනේ මොකද්ද channel name එක කියලා. ඉතින් මම මේකේ විදියට මම දාන්නම් පොඩ්ඩයිස්සෙල් කියලා. ඊපස්සේ අපිට දාන්න පුළුවන් channel description එක මොකක්ද කියලා. ඉතින් මම මෙතනට දානවා gaming YouTube channel in Sri Lanka කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන check preview කියන එක ටික් කරන්න පුළුවන්. එතකොට ඔයාලට ටික වෙලා load වෙලා පෙන්නනවා මේ ඔයා හදාගත්ත subscribe button එකේ preview එකක්. මෙන්න මේ විදිහට තමයි preview එක පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ video එක හැදෙන්නේ කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ next step කියන එක ටික් කරන්න. ඊට පස්සේ පොඩි වෙලාවක් යනවා මේක generate වෙන්න. මේ තියෙන්නේ waiting for queue කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාට මෙතනින් පොඩි time එකක් පෙන්නනවා. අන්නේ time එක ගිහිල්ලා ඉවර වුණාට පස්සේ තමයි මේ වීඩියෝ එක හැදෙන්නේ. තාම මෙතන queue එකේ තියෙන නිසා තාම loading විදියට තමයි පෙන්වන්නේ. මෙන්න මේ loading mark එක පෙන්නනවා. A few moments later. ඉතින් වීඩියෝ එක ඇතුලේ ඉවර වුණාට පස්සේ ඔයාට මේ විදියට පෙන්නනවා. ඉතින් මෙතන තියෙනවා green background, ඊට පස්සේ without transparency background, ඊට පස්සේ blue background. ඒත් කැමති එකට ඔයාලා download කරගන්න පුළුවන්. ඉතින් අපි හිතමු මෙතන ඔයා green background එක download කරනවා කියලා. එතකොට ඔයා මේක ටික් කරන්න. මේක ටික් කරාට පස්සේ ඔයාට මේ විදිහට download කරන්න වෙනවා. ඒක open කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් තියෙනවා. මේකේ sound එකක් තියෙනවා. ප්‍රධානම දේ තමයි ඔයාගේ මේ විදිහට ටික් කරන sound එකත් මේ වීඩියෝ එකේ මේ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාට මේක CapCut හරි ඔයා නැත්තම් use කරන කැමති video editing software එකට මේක import කරලා මේකේ green line එක අයින් කරලා ඔයාට පුළුවන් මේක ඔයාගේ YouTube videos වලට use කරන්න. ඉතින් CapCut එකට මේක ඇඩ් කරලා මේකේ තියෙන green line එක අයින් කරගන්න දාන්න නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒකටත් වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මම ඒකත් වෙනම කියලා දෙන්නම්. ඉතින් වයිසර් තව කොහොමත් CapCut ගැනත් පොඩි වීඩියෝ සීරීස් එකක් ගේන්න ඉන්න. ඉතින් අනිවාර්යෙන් අපිව subscribe කරලා තියාගන්න. ඉතින් මම දාන වීඩියෝස් උත් ඔයගලන්ට වෙන්න ගන්න අනිවාර්යෙන්ම bell icon එක click කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම කාට හරි වටේකට හිතනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබට සුබ දවසක්.